කලින් වීඩියෝ අපි කතා කරා ෆවුන්ඩේෂන් ෂීට් එක මීමැස්සන්ගේ වදවැදීමේ වේගය කොහොමද කියලා. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි දේශීය මීමැස්සගේ සෙල් සයිස් එකට හරියන ෆවුන්ඩේෂන් ෂීට් වෙළඳපොලේ ගන්න නැති එක. මේ තියෙන්නේ ලංකාවේ මීමැස්සගේ සෙල් සයිස් එකට හරියන මම්ම හදාගත්ත ෆවුන්ඩේෂන් ෂීට් එක. ලංකාවේ මීමැස්සගේ සෙල් සයිස් එකට හරියන ෆවුන්ඩේෂන් ෂීට් එකක් හදාගන්නේ කොහොමද කියලා අපි ඉදිරි වීඩියෝකින් කතා කරමු. ඒ වෙනකන් ඕනම කෙනෙක්ට නිවසේදීම සරලව කරන්න පුළුවන් ක්‍රම 3ක් ගැන අද වීඩියෝෙන් අපි කතා කරමු. ඉතින් මේ ක්‍රම තුනේ මූලික අරමුණ තමයි ෆවුන්ඩේෂන් ෂීට් නැති කෙනෙක්ට පිලාවද ටික 100%ක් කෙලින්ම බඳවා ගැනීම සහ සාමාන්‍ය වේගයට වැඩිය වද බැදීමේ වේගය වැඩි කර ගැනීම. ඔයාලට මෙතන පේනවා එම්බෝස් කරපු ෂීට්, එම්බෝස් නැති ෂීට්, විවිධ ප්‍රමාණවල ෂීට්, ඒ වගේම විවිධ ප්‍රමාණවල සෙල් සයිස් මම try කරපුවා. ඉතින් අපේ ලංකාවේ දේශීය මීමැස්සට හරි ගියේ මිලිමීටර් 4.17 කියන සෙල් සයිස් එක තමයි මට හරියටම හරි ගියේ. මේ සෙල් සයිස් එක අපේ පිලා පෙට්ටියට වගේම පැණි පෙට්ටියට 100% හරියටම ගැලපෙනවා. මේ තියෙන්නේ විදේශ රටකින් ආනයනය කළා අපේ රාමු 6 පෙට්ටියට හදාගත්ත ෆවුන්ඩේෂන් ෂීට් එක. මේකේ සෙල් සයිස් එක වෙනවා මිලිමීටර් 4.85. ඉතින් මේ සෙල් සයිස් එක තියෙන විදේශීය රටවල සමහර ෆවුන්ඩේෂන් ෂීට් අපි පිලා පෙට්ටියට යෙදුවට මේක බොහොම ඉක්මනට වද වැදීම සිදු කරනවා. නමුත් සෙල් සයිස් එක වැඩි නිසා රැජින ඒ වගේ බිත්තර දැමීමක් සිදු කරන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක ඔයාලට විදේශීය රටවලින් ආනයනය කරන සමහර ෆවුන්ඩේෂන් ෂීට් පිලා පෙට්ටියට යෙදීම කරන්න බෑ. නමුත් මේ ආනයනය කරන ෆවුන්ඩේෂන් ෂීට් පැණි පෙට්ටියට 100% හොඳින්ම ගැලපෙනවා. බොහොම අඩු ඉටි ප්‍රමාණයකින් ඒගොල්ලන්ට බොහොම ඉක්මනට පැණි පෙට්ටිය පුරව ගන්න අවස්ථාව ලැබෙනවා. මේකදී අපි කතා කරමු බොහොම තුනී ඉටි පටියක් කොහොමද අපි හදාගන්නේ සහ ඒක ෆ්‍රේම් එකකට සවි කරන්නේ කියලා. එන්න මේක තමයි පළවෙනි ක්‍රමය. මුලින් මතක් කරන්න ඕනේ මේ වැඩේට ගන්න කිසිම වාදනයක් අපිට ආයි යූස් කරන්න බෑ වෙන වැඩකට. වෙනෝනේ අවුරුදු 10ක් විතර පාවිච්චි කරපුවා තියෙන්නේ. ඒකට අපිට ඕන කරනවා බඩු කීපයක්. එකක් තමයි වගේ ෆ්‍රේම් ටික ලෑස්ති කර ගන්න ඕනේ. වතුර භාජනයක් ලෑස්ති කර ගන්න ඕනේ. මද රස්නේ වතුර ටිකක් දාලා සබන් කැල්ලක් දා ගන්න ඕනේ. ඊළඟට අපිට ඕන කරනවා මීට ටිකක් හැන්දක් සහ ඔයාගේ ෆ්‍රේම් එකේ දිගට කපාගත්ත රීප් පටි කැල්ලක්. මේකට ඕන වෙන ඔයගොල්ලන්ට භාජනයක් ඇලුමිනියම් නම් වඩාත් හොඳයි. මේක ඇතුළට බස්සන්න පුළුවන් තවත් භාජනයක් ඕන වෙනවා. ඉතින් මුලින්ම අපි ලිප වත්තු කරගත්තා. අපි ෆ්‍රේම් එකක් දාන්න පුළුවන් සයිස් එකේ භාජනයක් ගන්න ඕනේ. අරගෙන ඒකට වතුර ටිකක් දාගත්තා. මම කලින් කිව්වා වගේ මේකේ වතුර එක රත් වෙන්න ගන්නකොට අපි මේකට තව භාජනයක් බස්සනවා. මේක වතුර උඩ පාවෙන විදිහට වොටර් බාත් එකක් විදිහට තමයි තියන්නේ. මොකද අපි මීටි ඩිරෙක්ට් හීට් කරන්නේ නැහැ. එහෙම තියාගෙන මේකට අපි මීටි ටික මෙන්න මෙහෙම දාගන්න උණු කරගන්න. මේ ඉටි අපි කෙලින්ම ලිපේ තියන්නේ නැහැ. මොකද මේක සෙල්සියස් 70 විතර උණු වුණාට පස්සේ මේකට අක් ගාලා වාෂ්ප වෙන්න බලනවා. වාෂ්ප වෙනකොට ඒ වාෂ්පේ ගිනි ගන්න සුළුයි. ඒක නිසා අපි මේ වගේ වෝටර් බාත් එක තියලා තමයි ලිපේ තියන්නේ. අනිත් කාරණේ තමයි අපිට සෙල්සියස් 60 65 වගේ අතරතුර තියෙන උෂ්ණත්වයේ තියෙන මීටි වලින් තමයි හොඳට අපිට මේ ෆවුන්ඩේෂන් වැඩත් එක්ක වැඩ කරගන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම මීටර එක දියුණාම අපි ලිප නවත්ත ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ විදිහට අපි අර සබන් වතුරකේ මද රස්නේ තියෙන සබන් වතුරකේ පොඟෝල ගත්ත ලී කෑල්ල හොඳට කසලා අරගෙන මෙන්න මේ විදිහට අපේ අර මීටි භාජනේ ඔබලා අරගන්න තියෙනවා. මේක ආයෙමත් අපිට භාජනයට දාලා මේක ගැලවෙනවා. මේ ක්‍රමේ වාසි සහ වාසි බොහොමයක් තියෙනවා. එකක් තමයි ඔයාට මීටි යම් ප්‍රමාණයක් සපය ගන්න වෙනවා. ඒ වගේම උපකරණ කීපයක් සහ පහසුකම් කීපයක් ඔයාට සපය ගන්න වෙනවා. සෙන්ටිමීටර එකකට වැඩිය පළල පටියක්. ඒ කියන්නේ අඟලක ඊටත් වැඩිය ලොකු මීටි තහඩුවක් ඔයා ෆ්‍රේම් එකට සවි කරොත් ඒගොල්ලෝ බඳින්න පටන් ගන්න වදය ආයි ෆ්‍රේම් එකට සවි කරන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක ඔයාට මේ ෆ්‍රේම් හැන්ඩල් කරනකොට පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ වගේම ඔයා ට්‍රාන්ස්පෝර්ට් කරනකොට මේ වදවල සෙලවීම් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒක පොඩි කරදරයක් වෙන්න පුළුවන්. කලින් හදාගත්ත මීටි පටිය ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න විදිහට L shape එකකට තියෙනවා. මේක අපි දැන් මෙන්න මේ විදිහට මැද්දෙන් කපා ගන්නවා. අපිට ඕන කරන්නේ සාමාන්‍යයෙන් අඟල් භාගයට පොඩ්ඩක් අඩු පටියක් තමයි ඕන කරන්නේ. මොකද මේක අඟල් භාගයට වඩා වැඩි වුණොත් අඟලකට වැඩි වුණොත් එතන පොඩි ප්‍රශ්නයක් වෙනවා මීමැස්සෝ මේකේ වදයක් බඳිනකොට. මෙන්න මේ වගේ පටි කෑලි දෙකක් දැන් අපිට හම්බෙලා තියෙනවා. හරි. දැන් අපි හයි කරන්න යන්නේ. මෙන්න මෙහෙම මේ L shape එකට හදාගත්ත මීටි පටිය තියෙනවා. මෙන්න මේ ෆ්‍රේම් එකේ හරි මැද්දට මේක තියාගෙන මීටි පොඩ්ඩක් ගත්ත හැන්දට මෙහෙම වක් කර අනිත් පැත්තත් එහෙමයි
මෙන්න මේ විදිහට මේක උණු වෙන්න පේනවා ඔයගලන්ට හැන්දේ රස්නෙට මේක උණු වෙනවා. මෙහෙම කරලා අපිට හොඳට මීට ටිකක් මෙන්න විදිහට දාගන්න ඕන අයින් දී. දෙවනි ක්‍රමය මේකදී අපි කතා කරන්නේ බොහොමත්ම සීන් මේ ඉටි ගයිඩ්ලයින් එකක් ඒගොල්ලන්ට කොහොමද අපි හදලා දෙන්නේ කියලා. කලින් විදිහටම මද්‍රස්නේ සබන් වතුර එකේ ඩිප් කරලා ගත්තා. ඒක අරගෙන මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ 6 රාමුණ 8 රාමුණ 8 රාමුණු විදිහට මෙන්න මේ විදිහට හරි මැද්දෙන් දිගට තියාගන්න. අරගෙන මේකට ඕනේ බොහොම පොඩි ප්‍රමාණයක් චූටි හන්දක් ගත්තත් ඇති. අවශ්‍යත් නෑ ඔන්න බලන්න මෙන්න මෙහෙමක් කරලා මේ අතට ඇල කරලා වැඩි මීටි ටික අපි බීමට දාන්න. මේ ක්‍රමයේ තියෙන තවත් වාසියක් තමයි ඔයාගාව තියෙන හිස් මී වැසි පෙට්ටි ටිකේ පිලා රාමු වලට මෙන්න මේ ක්‍රමය අනුගමනය කරලා රුකුල් විදිහට තිබ්බොත් බොහොම පහසුවෙන් මී වැස්ස ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ ඇවිල්ලා වද මදිනවා 100%ක් නිවැරදිව. ඉතින් වද නිවැරදි කිරීමක් කිසි දෙයක් අවශ්‍ය වන්නේ මේ ක්‍රමය 100%ක්ම සාර්ථකයි. පොඩි ඉටි ප්‍රමාණයක් තමයි යන්නේ. ඒ වගේම අවශ්‍ය කරන උපකරණ ප්‍රමාණයත් බොහොමත්ම අඩුයි. බොහොම ඉක්මනට මේ වැඩේ අපිට නිවසේදීම කරගන්න පුළුවන්. මීට යාබද වදේ කෙලින් බැඳලා නැත්තම් ගොඩාක් ඇදේට නම් වදේ බැඳලා තින්නේ. සමහරක් වෙලාවට මේ අපි ගහලා දීලා තියෙන ලයින් එක නැතුව එයාට අවශ්‍ය දුර ප්‍රමාණය තියාගෙන බඳින්න පුරු වෙනවා. ඉතින් ඒක පොඩි අවශ්‍යයක් වෙන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය මේකට පුළුවන් තරම් ගන්න පාවිච්චි නොකරපු වද ගන්න. ඒ කියන්නේ අලුත්ම වද ගන්න. කීට පිලව විතර නැති. මොකද මේ පරණ වද කොටස පරණ වෙන්න මේකට ඉටිසලබයගේ හානිය ඉටිසලබයගේ ආකර්ෂණ සෑහෙන වැඩි වෙනවා. වද කොටසක් අරගෙන අපි බොහොම කෙලින් පුඩි තීරුවක් ගත්තා. සෙන්ටිමීටරයකට අඩුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න විදිහට තියාගෙන ෆ්‍රේම් එකට අපිට පුළුවන් මේක සම්බන්ධ කරගන්න. මම නම් මේකට ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන් නිසා මම මේක පාවිච්චි කරන්නේ ඉන්ඩියල් කම්බි. ඔයගොල්ලන්ට මේකට ඔයගොල්ලෝ කැමති දේ පාවිච්චි කරන්න පුළුවන්. අපි තුමු ඔයාට මේ ඉටි මේ බඩු ටික කිසි දෙයක් සප්ලයි කරගන්න බෑ කියලා හොයාගන්න බෑ කියලා. එහෙනම් ඔයාට බොහොමත්ම පහසුවෙන් කරන්න තියෙන දෙයක් තමයි මෙන්න මේ වගේ අලුත්ම ඉටි කොටස් වෙන්න ඕනේ. අලුත්ම ඉටි කොටස් කීපයක් අරගෙන මේ වගේ කරලා බලන්න. පියස් ජනපදයක් පරීක්ෂා කරන වෙලාවෙ වුණත් මේ වැඩේ කරලා තියන්න පුළුවන්. මොකද ඔයා කිසිම දෙයක් දෙන්නේ නැතුව නිකම්ම පිලා රාමුව ජනපදයට දානට වැඩිය මේ ක්‍රමය පාවිච්චි කරොත් ඔයාට වද මැදීමේ වේගය යම් කිසි ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන්. අද අපි කතා කරපු ක්‍රම ෆවුන්ඩේෂන් ෂීට් නැති කෙනෙක්ට මේක බොහොම හොඳින් වැඩ කරනවා. ෆවුන්ඩේෂන් ෂීට් මම හදාගත්තත් මම තවම මේ ක්‍රම විවිධ ප්‍රමාණවලින් භාවිතා කරනවා. ලංකාවේ මේ වෙනසගේ සෙල් සයිස් එකට හරියන ෆවුන්ඩේෂන් ෂීට් එකක් හදාගන්නේ කොහොමද කියලා අපි ඉදිරි වීඩියෝකින් කතා කරමු. ඉතින් මේ ක්‍රම පොඩ්ඩක් try කරලා බලන්න. ඔයාලගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ජය